කපාගත්ත කිරියල පිටි ටික උයන්න කපන්නයි සූදානම් වෙන්නේ. ඒ පොත්ත අපි ඉවත් කරගන්න ඕනේ උයන්න ඉස්සර. ඒ කපන්න මෙහෙමයි කපන්නේ. මේ ලස්සනට මේ පොත්ත අයින් වෙනවා. දැන් ඒක කොහොම හැඩයට කපන්න ඕනේ ලස්සනට. මෙන්න මෙහෙම හැඩයට තියෙන්න ඕනේ. කිරියල මේවා ගහලා කියලා අපි හදන මේ වැව්වල වැව් කිනිතිවල ඔය වල් ගාව තියෙන ඒවා නෙමෙයි කිරියල ආහාරයට ගන්න කිරියල ගොඩක් ගුණයි කවුරුත් කැමති ඒ කිරියල තමයි මේ කිරියල ගහේ පිත්ත තමයි අපි මේ ගත්තේ මේක ටිකක් කහන සුළුයි ඒක නිසා පොඩි වෙන්න නැතුව පිත්ත පොඩි කරන්න නැතුව වැඩ කරන්න ඕනේ කපා ගන්න ඕනේ කොසට තල්ලා අර වගේම වතුරට දා ගන්නවා. අර පිටි නියමලාව රස වෙනවා කොසට ව්‍යංජනේ නරකක් නෑ. ඒ උනාට වැඩිපුර රසවත් කරගන්න තමයි අපි කොසට ටිකක් දාන්නේ. අලුත් කොසට තමයි හොඳ පරණ කොසට ටිකක් අර පැණි රස වැඩි වෙනවනේ. අලුත් කොසට තමයි හොඳ. මේ ලොකු කොසට ටික චූටියට කපා ගත්තාම අර අලපිත්තත් එක්ක ඉක්මනට තැම්බෙනවා. මේ කපා ගන්න කොසට ටික අලපිටි උඩින් ඒ ඇතිරියටම දා ගන්නවා. අලපිටි කපපු. දැන් මේකට ලුණු වතුර ටිකක් දාලා ලුණු කුඩු ටිකක් දැම්මත් තමයි දාලා තම්බන්න ඕනේ. තැම්බෙන්න ලිපෙන් තියෙනවා. දැන් හොඳට ලස්සනට පෙති කපාගත්ත අලපිටි ටිකයි කොසට පොඩියට කපාගත්ත කොසට ටිකයි තියලා මේකට ලුණු කුඩු ටිකක් හරි ලුණු වතුර ටිකක් හරි දාලා තව වතුර චුට්ටක් දාලා තැම්බෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තැම්බුණාම පස්සේ තමයි අපි පොල් ටිකක් අඹරලා දා ගන්න ඕනේ මේකට. ඒකට 3-5 දාලා පොල් ටික අඹරලා පොල් කිරි ටිකකුත් එක්ක දාලා තමයි මේක උයා ගන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා මේකට දාන්න ඕනේ ලුණු කුඩු දාලා ලිපෙන් තියාගන්න. මේ කෝච්චි ටික ප්‍රමාණයට ගම්මිරිස්, ලුණු, කහ, අබෑට ටික, බැදගත්තු සරක්කු කුඩු ටික. මේ සේරම එකට පොල් ගලේ පොලුත් එක්ක අඹරන්න ඕනේ. සරක්කු කිව්වේ සූදුරු, මහදුරු, කොත්තමල්ලි ඒ 2-3 විතරක් දාලා බෙදලා අමරගත්තු කුඩු ටික. ව්‍යංජනයේ ප්‍රමාණයට මේ ටික අපි ගන්න ඕනේ. මේකට තව සුදු ලුණු ගෙඩියකුත් ඕනේ. සුදු ලුණුයි රතු ලුණු. කපලා සුද්ධ කරගත්ත කිරියල පිටි ටිකට කොසට ටිකක් දැම්මා. අපි ඒකට ලුණු කුඩු ටිකක් දාන්න ඕනේ. දැන් මේකට ලුණු කුඩු තේ හැන්දක් විතර දාන්න ඕනේ. තේ හැන්දි එකමාරක් විතර දැම්මම නම් හොඳයි. දැන් කොසටක් තියෙනවනේ. ඒ කොසට හින්දා කොසට වලටයි මේ අලපිටි වලටයි දෙකටම ඇති වෙන්න තමයි මේ ලුණු ටික දාන්න ඕනේ. පස්සේ ලුණු රස බලලා මදි වුණොත් දාගන්න ලුණු මේ හැන්දක් විතර මේකට දාගන්න. දාලා අපි මේකට තැම්බෙන්න චුට්ටක් වතුර දානවා. මේ අලපිටි මේ වතුර උනන සුළුයි. ඒකින්ද මේකට වතුර චුට්ටක් දාගත්තාම ඇති අර කොසට ටික තැම්බෙන්න ඕන නිසා. නැත්තම් වතුර නොදැම්මත් මේකට වතුර උනලා මේක තැම්බෙනවා ලස්සනට. මේක දැන් වහලා ලිපෙන් තියාගන්න. ලිපේ තියලා හොඳට ගින්නට දාන්න ඕනේ. අපිට දැන් මේක තැම්බෙනකන් පොල් ටික ගාලා පොල් ටිකක් ගාලා මේ තියෙන කුළුබඩු ටික එකට අමරන්න සකස් කරගන්න පුළුවන්. මේක තැම්බිලා ඇති වෙනකන් හට්ටිය කට අරින්නේ නැහැ. වහලම තියන්න ඕනේ. අමරණ්ඩයි කිරි ටිකක් දාන්නයි මේකෙන් පොල් අඩලක් විතර අපි ගා ගන්න ඕනේ. අඩලා කියන්නේ පොල් බෑයෙන් භාගයක්. ඒක දැන් මාළුව දිහා බලනකොට කෙනාට හිතෙනවනේ මෙච්චර කිරි ටිකක් දාගමු කියලා වාගේ. මේකට අඹරන්න ලොකු ගොඩක් ඕනේ නැහැ. මේ වායේ චුට්ටක් ගත්තාම ඇති.
මේ ටික එකට අඹරලා මේ ටිකත් එක්ක හීනියට අඹර ගන්නවා. අඹරලා තමයි අර තැම්බිච්චි අලයි අලපිති කොස්සටයි එකට දාගන්න. දාලා තව රස වැඩි වෙන්න තමයි පොල් කිරි ටිකක් දාගන්න. ඉතින්ලම කොච්චි ටික දාගන්න. ඊට පස්සේ ගම්මිරිස් ඇට ටික. කහ කුඩු ටික. සුදු ලුණු ගෙඩිය. දැන් අබෑට ටික. ඒ අබෑට ටිකයි සේරම එකට දාලා අඹර ගන්නවා. ලුණු ගෙඩි ටිකයි, කොච්චිපල් ටිකයි, තරක් කුඩු ටිකයි. ඒක දාලා අපි හොඳට හීනියට අඹරන්න. දැන් මේ ලස්සනට මේ ටික ඇඹරුණා. කොච්චි, ගම්මිරිසුයි, සරක්කුයි, කහයි, සුදු ලුණුයි, රතු ලුණුයි, ගම්මිරිසුයි. දැන් ඒ ටික උඩට අර අපි ඒ පොල් ටිකක් දාලා හොඳට හීනි වෙන්න අඹරන්න ඕනේ. දැන් හොඳට ඇඹරුණා. හීනියට ඇඹරෙන්න ඕනේ. දැන් මේ ටික හොඳට එකතු කරලා ගන්නවා. ඒ ටිකට දැන් දානවා පොල් ටික. දැන් ගින්දර ටිකක් අඩු කරන්න ඕනේ. අපි දැන් ගලේ දාලා අඹරගත්ත ගම්මිරිස්, සුදු ලුණු, අබ 3-5 රතු ලුණු ඒ සේරම ටික දැන් කොච්චි ටික ලස්සනට අඹරලා මේකට දැන් මෙහෙම දානවා. දාලා ටිකක් තැම්බෙන්න තියාගන්න. තැම්බෙන්න තියලා මේකෙන් පොල් කිරි ටිකක් මිරිකලා පොල් කිරි ටික ලස්සනට මිටි කිරි වගේ තිබ්බහම හොඳයි. දැන් මේ පොල් කිරි ටික තම්බගත්ත මේකට දානවා. කොස්සටයි දැන් දිය කරනවා. අර ඉස්සලා දාගෙන අඹරලා ගත්ත ගුලිය දැන් මේක ගින්දර ටික වැඩි කරලා ටිකක් පැහෙන්න තියාගන්න. ඒ ඉන්න දැන් පොළුත් තැම්බිලා තියෙන්නේ. දැන් තැම්බිච්චි ඉරියල පිටි කොස්සටයි වලට අපි අඹරගත්ත 3-5 පොල් ගුලිය දාගත්තා. දැන් පොල් ගුලිය ටිකක් තැම්බුණාට පස්සේ තමයි පොල් කිරි ටික දැම්මේ. ඊට පස්සේ දැන් පොල් කිරි ටික දාලා දැන් මේ විනාඩි 5ක් විතර තිබ්බ දැන් පැහුණා හොඳට ඕම ඇති. දැන් ලුණු රස බලලා තව ලුණු ටිකක් මදි නම් ලුණු ටිකක් දාගන්න පුළුවන්. මේ තියෙන්නේ ඉදිලා ඉවර වෙච්ච අලපිටි නියඹලාව. අර කොස්සට දාහම ටිකක් ලස්සන වෙනවා.